වැඩ කරන ගමන් ඉන්නේ ක්‍රිෂ්. මේ මොනවද මම ඇත්තටම මේ ට්‍රේඩින් වලට ආවිල්ලා අවුරුදු 2.5 විතර ඇති. ඊට පස්සේ කරන්න දෙන ඔක්කොම කරා. පෝසස් අනම්මන ඔක්කොම කරා. කරලා ඉවරලා එක එක ස්ට්‍රැටජි පස්සේ ගියා YouTube වීඩියෝස් බලුවා. හැමදේම කරා. කරලා ඉවරලා ඇත්තටම මේ කන්සිස්ටන්සි ප්‍රොෆිටබල් ට්‍රේඩින් එකක් වෙන්න බැරුණා ඇත්තටම. ඒ හරි මේකක් තියාගෙන ප්‍රොෆිට් කරනවා ලොස් වෙනවා ප්‍රොෆිට් කරනවා ලොස් වෙනවා. ඊට පස්සේ කොහොම හරි මගේ යාළුවෙක් දැකලා තිනවා මේ Facebook එකේ මෙන්ටර්ෂිප් එක වාගේ. ඊට පස්සේ ක්‍රිෂ් මේ කවුද ශානු දාලා තිබ්බා මේ කමෙන්ට් එකක් එක. දාලා ඉවරලා ඉතින් අයිසුරු අයියා තමයි මට මේ කතා කරලා ඉවරලා කිව්වා මේ මේමයි ශානුත් මෙයා කරලා තියෙනවා. මේ පොඩ්ඩක් කතා කරලා බලන්න කියලා. ඊට පස්සේ කොහොම හරි කතා කරලා බලලා සෙට් වුණා. ඇත්තටම මේ පට්ට කියන්නේ මම කෝසස් වල දැකලා තියෙන්නේ ක්‍රිෂ් මේ අර PDF වල තියෙන අර ඔක්කොම කන්ෆර්මේෂන් උගන්වන්නේ මට. හරිද මේ එතකොට අපි කන්ෆර්මේෂන් හොයාගෙන එතකොට ඒ කන්ෆර්මේෂන් වින් බලන්න ඕනේ බෑක් ටෙස්ටිං කරලා බලලි ඉවරලා මේ ඒකේ වින් රේට් අරගෙන ඒවෙන් වෙනම ස්ට්‍රැටජි එකක් හදාගෙන ඊට පස්සේ ස්ට්‍රැටජි වින් රේට් බලලා එහෙමනේ ගහන්න ඕනේ. ඒකට සෑහෙන්න කාලයක් යනවා. ඇත්තටම මේකේ වැලියු එක වැඩි කියන්නේ ක්‍රිෂ් ගහන ස්ට්‍රැටජි එකම තමයි අපිට දීලා තියෙන්නේ. මං හිතන්නේ මෙන්ට කෙනෙක් කවදාවත් ඒ දේ කරයි කියලා. මේ ඒක තමයි වටිනම දේ. ඇත්තටම මේක කරන්න බෑ නම් කරන්න බෑ. ඇත්තටම ට්‍රේඩින්. ඒ කියන්නේ මේ මෙන්ටර්ෂිප් එක කරපු කෙනෙක්ට ප්‍රොෆිටබල් වෙන්න බෑ කියන්නේ වෙන මොකක් කරත් කරන්න බෑ. එතකොට මේ ඇත්තටම පට්ට වටිනවා. මොනවාද මේ දේ ඇත්තරම ගොඩක් සතුටුයි මේ වත් එක සම්බන්ධ වෙන්න වෙච්ච එක. මේ